අපූරු දියමන්තිය. ඔන්න යාළුවනේ ලස්සනම ලස්සන ගමක පුංචි ගෙදරක විල්සන් කියලා සාමාන්‍ය පවුලක තරුණයෙක් ජීවත් වුණා. ඔහු සාමාන්‍ය පවුලක කෙනෙක් වුණත් ඔහුට ඕනි වෙනවා ලෝකෙ ලොකුම දියමන්තිය හොයාගන්න. ඉතින් ඔහු දන්න හැමෝමත් එක්ක කතා කරා. නමුත් ඔහුට හැමෝගෙන් අහන්නට ලැබුණේ එවන් දෙයක් අපවටින් සොයාගත නොහැකි බවත්, ලෝකෙ ලොකුම දියමන්තිය හොයාගෙන ලෝක සංචාරයක් යා යුතු බවත්ය. ඔන්න ඉතින් මේ විල්සන් කියන තරුණයා ඔහු සතු සියලු මුදල් එකතු කරලා ලෝක සංචාරයක් පටන් ගත්තා. වැඩි දියුණු රටවල්, ව්‍යාපාරික විභවයෙන් පොහොසත් නගර, උද්‍යෝගිමත් වෙළඳපොළ, මිනිසුන්ගෙන් පිරුණු නගරවල සහ ලොකු ව්‍යාපාරික අතින් දියුණු රටවලටද ඔහු ගමන් කළා. මේ හැමෝමත් එක්ක කතා කරන ඔහුට අන්තිමට අහන්න ලැබෙන්නේ එහෙම දියමන්තියක් අපේ රටේ නම් තවම සොයාගෙන නැති බව යන්නයි. එමගින් සෑහීමකට පත් නොවන ඔහු ජීවිතෙන් වැඩි කාලයක් කැප කළේ මේ වටිනාකමින් වැඩි දියමන්තිය සොයා ගැනීමටයි. නමුත් ඔහුට නොදැනීම කාලය ගත වෙලා වයස්ගත වෙනකන්ම රටක් ගානේ ඇවිදිමින් දියමන්තිය හෙව්වා. එහෙම දියමන්තියක් නම් ඔහුට සොයාගන්න පුළුවන් වුණේ නැහැ. අවසානයේ හිස් වූ බලාපොරොත්තු සමග කාලය සහ සියලුම මුදල් අහිමි කරගෙන ඔහු තීරණය කරනවා පෙරලා තමන්ගේ නිවසට ගමන් කරන්න. ඔහු තමන්ගේ නිවසට ගිහින් බංකුවක් මත ඉඳගෙන බලාපොරොත්තු විරහිත ලීලාවෙන් කල්පනා කරමින් සිටියා. ඒ වෙනකොට ඔහු සතු සියලු මුදල් අහිමි වෙලයි තිබුණේ. ඔහුට අන්තිමට ඉතිරි වී තිබුණේ ලෝකය පුරා ඇවිදිමින් ලබාගත් අත්දැකීම් සහ දියමන්ති පිළිබඳ දැනුම පමණි. මෙහෙම ඉඳගෙන ඉන්න ඔහු අපූරු දෙයක් දකිනවා. ඒ තමයි බංකුව අසලම යම් අමුතු පාෂාණ වර්ග කිහිපයක් වැටිලා තියෙනවා. ඔහු ඒ පාෂාණ අරගෙන හොඳින් පරීක්ෂා කරලා බැලුවා. ඔහු එමගින් පුදුමයට පත් වුණා. ඒ තමයි ඔහුගේ නිවස පිහිටලා තියෙන්නේ මහා දියමන්ති නිදියක් උඩ. අන්තිමේදී ඔහුට ඔහුගේ බලාපොරොත්තු ඉටු කරගන්න හැකි වුණා. නමුත් ඔහු දැන් ගොඩක් මහලු මිනිසෙක් බව සිහියට නැගුණා. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර කාලයකට ඔහුට දියමන්ති සම්බන්ධව අවබෝධයක් තිබුණේ නැහැ. දැන් ඔහුට දැනුම සහ අත්දැකීම් තියෙනවා. එවිටයි ඔහුට තේරුම් ගියේ ඔහු ලෝකයේ පුරා සෙව්වේ සතුට, ඒ සාර්ථකත්වය ඔහු අවටම තිබූ බව. නමුත් එය දකින්න ඔහුට අවශ්‍ය වූයේ දැනුම සහ අවබෝධයෙන් කටයුතු කිරීම පමණි. කාලය ඉතා සීමිතය. ඉතින් අපි හොයන සාර්ථකත්වය, සතුට අපි ළඟම පවතින බැවින් එය මනාව අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.